ඔන්න ඔයාලා ඉල්ලුවා මෙන්න අපි ගෙනාවා. ඔව් මේක තමයි ලංකාවේ පළවෙනි Vivo X300 Ultra එක. ගොඩක් කට්ටිය අපෙන් ඉල්ලලා තිබ්බා මේක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. විශේෂයෙන්ම මේක ලංකාවට ගේන්න කියලා කිව්වා. ඔයගොල්ලෝ දන්නවා Zozo ලංකා තමයි ලංකාවේ අඩුම මිලට China වලින් direct import කරන devices official store වලින් ගේන devices විකුණන්නේ කියලා. ඒගොල්ලෝගෙන් මේක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ගොඩක් හොඳ ස්ටොක් එකක් තියෙනවා. in stock තියෙනවා. ඒ කියන්නේ 12GB 256GB එකයි ඒ වගේම 12GB 512GB version දෙකම දැනට in stock තියෙනවා. ඒ විතරක් නෙමෙයි X300 Pro, X9 Ultra මේ වගේ ගොඩක් devices දැනට in stock තියෙනවා. ඔයගොල්ලෝ ඉක්මන් කරොත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ devices pre order කරන්න නැතුව ගන්න හැකියාව තියෙනවා. පල්ලා description එකේ WhatsApp details දාලා තියන්නම් අපිට කතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ devices අරගන්න. හරි. X300 Ultra එක. ඔකට මතක ඇති iCrest එකකින් මම මේකේ X200 Ultra එක මාස 4කට 5කට කිට්ටු වෙන්න මගේ පර්සනල් ෆෝන් එකට පාවිච්චි කරා. ඒකෙන් මේකට එනකොට ලොකු අප්ග්‍රේඩ් එකක් තියෙනවද? මේ වීඩියෝ එක බලන්න ඔයගොල්ලන්ට තේරෙයි. ඒ වගේම දැන් ලංකාවේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ iPhones තමයි ගොඩක් හොඳ කැමරා සිස්ටම් තියෙන කියලා. මේ channel එක බලන කට්ටිය නම් ගොඩක් කට්ටිය ඒක නැහැ කියලා දන්නවා. නමුත් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ iPhones තමයි bestම කැමරා සිස්ටම් එක කියලා. මේ දෙකේ කම්පැරිසන් එකක් කරලා බලමුද? කරමු. iCrest එක YouTube channel එකේ ඔයගොල්ලෝ මේකේ කම්පැරිසන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ full review එකත් ඔයගොල්ලෝ iCrest එක YouTube channel එකේ බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේදී මොකද්ද මේකේ තියෙන අප්ග්‍රේඩ් එක, මේකේ තියෙන ෆීචර්ස් මොනවද, මේ හැම දෙයක් ගැන අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. ඒ වගේම ලංකාවේ ඕගොල්ලොන්ට මේක Zozo ලංකාවෙන් විකුණන ප්‍රයිස් එකට ආයෙත් කොහෙන්වත් ගන්න හම්බෙන්නේ නැහැ. official store 2 years warranty එකකුත් එක්ක. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. අපි දන්නවනේ Vivo ලගේ Ultra series එක කියන්නේ අනිවාර්යයෙන්ම කැමරා එකේ ලොකු මේජර් අප්ග්‍රේඩ් එකක් කරන series එකක් තමයි Vivo ලගේ Ultra series එක කියන්නේ. ලබන අවුරුද්දේ එන Pro series එකට මේ Ultra series එකෙන් එන features තමයි Pro series එකට add වෙන්නේ. So Ultra series එක ෆොටෝ ඒ කියන්නේ ෆෝන් එක කැමරා එකක් ගත්තම ආයෙත් වෙනම ලෙවල් එකේ කැමරා එකක් කියන්න පුළුවන්. මේ අවුරුද්දේ ගොඩක් විශේෂයි. පළවෙනි දේ තමයි අපි දන්නවනේ මේකේ 200 මෙගාපික්සල් ටෙලෆොටෝ ලෙන්ස් එකක් තියෙනවා. ඒක X200 Pro එකේ තිබ්බා, X200 Ultra එකේ තිබ්බා. මේකේ තියෙන වෙනස මොකද්ද? මේකේ 200 මෙගාපික්සල් මේන් ලෙන්ස් එකක් තියෙනවා. ඒකත් 35mm වලින්. ඒ වගේම මේකේ අලුත්ම Sony LYT901 කියන සෙන්සර් එක පාවිච්චි කරන්නේ. ගොඩක් ලොකු සෙන්සර් එකක්. මේ නිසාම මම X200 Ultra එකක් කලින් පාවිච්චි කරලා තිනවා. ඒකෙන් මේකට එනකොට විශේෂයෙන්ම මේන් ලෙන්ස් එක. මම ඉස්සර නම් X200 Ultra එක පාවිච්චි කරනකොට බොහෝ දුරට පෝර්ට්‍රේට් ෆොටෝ එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම ටෙලෆොටෝ ලෙන්ස් එක තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒකේ ෂාර්ප්නස් එක හොඳයි, ඩයිනමික් රේන්ජ් එක හොඳයි, මේ වගේ දේවල් නිසා. නමුත් මේක ගත්තට පස්සේ මම ගොඩක් වෙලාවට හැමතිස්සම වගේ දැන් මේන් සෙන්ස් එකක් යූස් කරනවා, අරකට යූස් කරනවා. නමුත් ගොඩක් දුරට මේන් සෙන්ස් එක යූස් කරන්න පටන් ගත්තා. ගොඩක් ෂාර්ප් පට්ටම සෙන්ස එකක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝ ලයිට් වල performance X200 Ultra එකේ ගොඩක් හොඳයි. නැත්තේ නෑ. මේක වෙනම ලෙවල් එකක තියෙනවා කියලා කියන්න පුළුවන්. ලොකු ලොකු පිම්මක් පැනලා තියෙනවා. විශේෂයෙන්ම මේකට color spectrum sensor එකක් ගෙනලා තියෙනවා 50 megapixel වල. මේ නිසාම colors වල තියෙන depth එක මේක ඔයගොල්ලෝ පාවිච්චි කරලා බලන්න ඕනේ. මම කියනවට Zozo ලංකා එකට එන්න ඇවිල්ලා මේකෙන් ෆොටෝ එකක් අරන් බලන්න. එච්චරයි මට කියන්න තියෙන. ඔයගොල්ලෝ යාළුවෝ ඇති iPhones පාවිච්චි කරන, Samsung පාවිච්චි කරන කියයි අරක ගන්න, මේක ගන්න, 17 Pro Max එකක් ගන්න, S26 Ultra එකක් ගන්න. එහෙම කියන කට්ටිය ඔයගේ යාළුවෙක් ඉන්නවා නම් එයාවත් එක්කගෙනම එන්න. ඇවිල්ලා එයාගේ ෆෝන් එකත් අරගෙන ෆොටෝ එකක් අරන් බලන්න. එතකොට තේරෙයි මේකේ quality එක කොහමද කියලා. ඒ වගේම ultra wide angle camera එකේ ලොකු වෙනසක් කරලා නැහැ. හැබැයි අපි දන්නවා X200 Ultra එකේ ඒගොල්ලෝ පාවිච්චි කරේ මේ ඒ කියන්නේ එතකොට තිබ්බ main sensor එකේ size sensor එකක් තමයි ultra wide angle camera එකට පාවිච්චි කරේ. ඒ නිසා industry එකේ තියෙන හොඳම ultra wide angle camera එක X200 Ultra එකේ තිබ්බා. ඒ sensor එකම තමයි මෙතනට ගෙනල්ලා තියෙන්නේ. So මේකෙත් අපිට ඒ වගේම quality එකෙන් photos අපිට ගන්න හැකියාව තියෙනවා. මේකේ ෆොටෝ ක්වොලිටි එක ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මාරම ගති. ෆොටෝ ක්වොලිටි එක හරි. වීඩියෝ ක්වොලිටි එක කොහොමද? ඔබ දන්නවා මම X200 Pro එකට යන්නත් හේතුව ෆොටෝ ක්වොලිටි එක. වීඩියෝ ක්වොලිටි එක මම එතකොට කිව්වා 16 iPhone 16 Pro එකත් එක්ක සාපේක්ෂව ගත්තම ටිකක් පිටිපස්සෙන් හිටියා කියලා. එතකොට X200 Ultra එක ගත්තට පස්සේ iPhone 16 Pro එකත් එක්ක කරට කර තිබ්බා. ඒ වගේම 17 Pro එක ආවට පස්සේ X200 Ultra එකට වඩා හොඳට performance තිබ්බා 17 Pro එකේ.
දැන් 17 Pro එක මගේ ගාව තියෙනවා. ඒ වගේම X300 Ultra එකත් මගේ ගාව තියෙනවා. වීඩියෝ ක්වොලිටි එක ඕගොල්ලෝ විශ්වාස කරන එකක් නෑ. මේකේ වීඩියෝ ක්වොලිටි එක මාර්ම ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම iPhone 17 Pro එකක් ඕගොල්ලෝ පාවිච්චි කරනවා නම් විශේෂයෙන්ම වීඩියෝ ක්වොලිටි එකට මේක ගත්තොත් ඔයගොල්ලෝ කිසිම විදිහකින් ඩිසපොයින්ට් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේකේ තියෙන ඩයිනමික් රේන්ජ් එක අපි ගත්තොත් රෑට වුණත් මාරම ගතියට තියෙනවා. ඒ වගේම iPhone එකේ තියෙන ප්‍රශ්නක් තමයි රෑට ෆොටෝස් නැත්නම් වීඩියෝස් ගද්දී අපිට රිෆ්ලෙක්ෂන්ස් බලා ගන්න පුළුවන්. නැත්නම් ෆ්ලේරින් බලා ගන්න පුළුවන්. මේකේ ඔප්ෂන් එක නැහැ. මොකද ඒ ප්‍රශ්නේ නැහැ. මොකද මේකේ Zeiss optics තියෙනවා. ඒ වගේම T-Star coating එකකුත් තියෙන නිසා. ඒ වගේම ඩයිනමික් රේන්ජ් එක ඉතාමත් මට්ටමේ තියෙන කලර්ස් එකම මාරම ගති විශේෂයෙන්ම පෝර්ට්‍රේට් වීඩියෝ iPhone එකට වඩා මේක ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම මේකේ 4K 120 fps රෙකෝඩ් කරන්න පුළුවන්, 8K 30 fps රෙකෝඩ් කරන්න පුළුවන්. 8K නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ 10 bit වෙනකන් ලොක් ෂූට් කරන්න පුළුවන්. මේක කැමරා එකක්ද ෆෝන් එකක්ද කියලා හිතාගන්න බෑ. ඒ වගේම තමයි මේකට කැමරා කිට් එකක් එනවා. ඒක ඔයගොල්ලෝ වෙනම ගන්න ඕනේ. Zozo ලංකාවෙන් ඔයගොල්ලන්ට ගන්න කියලා තියෙනවා. දැනට ස්ටොක් නැහැ. නමුත් ඒගොල්ලන්ට ඕඩර් කරලා ඔයගොල්ලන්ට ඒ කැමරා කිට් එක ගෙන්න ගන්න පුළුවන් මේකට අවශ්‍ය වෙන. ඒ වගේම මේකේ කැමරා එක මාරම ගතිය මචං. වීඩියෝ එක ටිකක් දිග වෙයි මේ කැමරා එක ගැන කතා කරනකොට. මේකේ කැමරා එක ඉතාමත් හොඳයි. මේකේ ෆුල් රිවිව් එකක් මම iCrest Tech YouTube channel එකේ ෆෝන් එකේ ෆුල් රිවිව් එකක් කරනවා. ඒ වගේම මේකේ කැමරා රිවිව් එකක් මේ channel එකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell notification එක on කරලා තියන්න. ඒක නම් ඔයගොල්ලෝ මිස් කරගන්න එපා මචං. හරි දැන් අපි මේකේ ගණන් කතා කරමුද? Zozo ලංකාවෙන් ඔයගොල්ලන්ට Vivo X300 Ultra එක. ඒ කියන්නේ 12256GB variant එක ඕගොල්ලොන්ට 3,56,000කට ගන්න කියාව තියෙනවා. මේ ෆෝන් එක brand new 2 years warranty එකක් එක්ක මේ හැම එකක්ම Vivo official stores වලින් ගත්ත ඒවා. ඕගොල්ලන්ට bill ඕනේ නම් ඒවත් බලන්න කියාව තියෙනවා store එකට එන්න. මේ device එක 3,56,000කට මේක ලංකාවේ official launch උනොත් අඩුම තරමේ ලක්ෂ 5කට කිට් වෙන්න යන්න පුළුවන්. අපි දන්නවා X200 Ultra කට සාපේක්ෂව මේකේ ගාණ වැඩි කරලා තිනවා Vivo එකෙන්. so ඒ නිසා තමයි මේ ටිකක් ගාණ වැඩි වෙලා තියෙන්නේ. මේ ප්‍රයිස් එකට මම හිතන්නේ ලංකාවේ කිසිම කඩයකින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම ගත්තත් 2 years warranty එකක් නම් අනිවාර්යයෙන්ම කිසිම කඩයකින් දෙන්නේ නැහැ. Zozo ලංකාවෙන් දෙනවා. මොකද මේ devices හැම එකක්ම official warranty එකක් එක්ක ඔයගොල්ලන්ට හම්බෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ බය නැතුව මේ devices ගන්න කියාව තියෙනවා. ගොඩක් හොඳ ස්ටොක් එකක් දැනට available තියෙනවා. මේක X300 Pro, Oppo devices, Xiaomi devices මේ හැම device එකක්ම ඔයගොල්ලන්ට Zozo ලංකාවෙන් ගන්න පුළුවන්. දැනට in stock තියෙනවා. මේ වීඩියෝ එක බලපු ගමන් ඔයගොල්ලෝ කතා කරොත් ඔයගොල්ලන්ට මේ devices ගන්න කියාව තියෙනවා. එහෙම නැත්නම් මේ devices ඉවර වුණොත් ඔයගොල්ලන්ට out of stock නම් ඔයගොල්ලෝ pre order කරලා පවා ගන්න කියාව තියෙනවා. පල්ලෙහා description එකේ details දාලා තියන්නම්. දැන් අපි ඊළඟ upgrade එක ගැන කතා කරමු. මේක chipset එක Snapdragon 8 Elite Gen 5 කියන chipset එක මේක අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. powerhouse performance මේක X200 Ultra එකත් ගොඩක් ස්මූත්. ඒ වගේම X200 Pro එකත් ගොඩක් ස්මූත්. මේකත් ඒ වගේම තමයි. ඒ වගේම තමයි මේකේ තවත් පොඩි අප්ග්‍රේඩ් එකක් තියෙනවා ඩිස්ප්ලේ එකේ. ඒක තමයි මේකේ 144 Hz වෙනකන් රිෆ්‍රෙෂ් රේට් එක වැඩි කරලා තියෙනවා. ඒ නිසා X200 Ultra එකට සාපේක්ෂව චූටි වෙනසක් මට සමහරක් ඇප්ලිකේෂන්ස් වලදී බලා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ රිෆ්‍රෙෂ් රේට් එක වැඩිකම විශේෂයෙන්ම settings වගේ ඇප්ලිකේෂන්ස් වලට ගියාම මට බලා ගන්න පුළුවන්කම ලැබුණා. ස්මූත්නස් එක ටිකක් වැඩි. ඒ වගේම 144 Hz සපෝට් කරන අනිත් ඇප්ලිකේෂන් වලත් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න හැකියාව තියෙනවා. so RAM management performance ආයත් කතා දෙකක් නෑ. Origin OS 6 එක මේකේ superior මට්ටම ගති ගොඩක් ස්මූත්. ඒ වගේම lock screen options ගොඩක් දීලා තියෙන අලුත් අප්ඩේට් එකකින් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේ පිටිපස්සේ තැඹිලි පාටට තියෙන ස්ටයිල් එකක් ඔයගොල්ලෝ කැමති විදිහට ඒක මාරු කරගන්න කියාව තියෙනවා. ඒ වගේ තව ගොඩක් options Origin OS එකත් එක්ක තියෙන අලුත් අප්ඩේට් එකකින් පස්සේ මේකට තව අවුරුදු 5ක් අනිවාර්යෙන් අප්ඩේට්ස් ඔයගොල්ලෝ බලා ගන්න කියාව තියෙනවා. ඒ වගේම මම security patches අවුරුදු 7ක් වෙනකම් මේකේ බලා ගන්න හැකියාව තියෙනවා. ෆෝන් එකේ තවත් ලොකු අප්ග්‍රේඩ් එකක් තමයි මේකේ බැටරි එක. මේක අපිට බලා ගන්න පුළුවන් 6600 mAh බැටරි එකක්. සිලිකන් කාබන් දෙයියෙක්. ඒ වගේම කලින් තිබ්බේ 90 watt fast charging. මේකේ 100 watt වෙනකම් fast charging option එක තියෙනවා. box එකේම charger එකත් ඔයගොල්ලෝ බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම 40 watt වෙනකම් wireless charging ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඒ වගේම reverse wireless charging option එකත් මේකේ available තියෙනවා. so battery life එක දැනට මම දවස් දෙකක් විතර මේක පාවිච්චි කරා.
ගොඩක් හොඳ මට්ටමේ තියෙනවා. මම මේක අරගෙන හපුතලේ යනවා. හපුතලේ ඉන්න ෆෑන්ස් ලයම ඉන්නවනම් මාව කන්ටැක් කරන්න පුළුවන්නම්. ගිය පාර යනකොටත් මට ෆෑන්ස් දෙන්නේ 3 දෙනෙක් හම්බුණා. ඒ වගේ මේ පාර හම්බෙයි කියලා මං හිතනවා. මේක අරගෙන මං ට්‍රිප් එකක් යනවා. එක පාරයි චාර්ජ් කරන්න යන්න කලින් ගිල්ල නැකම්ම ඒ චාර්ජ් එකෙන් යූස් කරන්න මං X200 අල්ට්‍රා කරගෙන නුවරඑළිය ගියා. එතකොට මං දවස් දෙකා මාරක් විතර ඒක පාවිච්චි කරා. කිසිම චාර්ජරයක් පාවිච්චි කරන්නේ නැතුව ෆුල් ෆොටෝ අරගෙන යෑම එකක්ම මේකෙත් ඒක කරනවා. ඒ වගේම කැමරා රිවිව් එකත් මේ channel එකේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වෙයි. ෆුල් රිවිව් එක iCraze Tech YouTube channel එකේ බලා ගන්න පුළුවන්කම ලැබෙයි. iPhone 17 Pro Max එකේ කැමරා කම්පැරිසන් එකකුත් එක්ක. හරි. Zozo ලංකාවෙන් ඔයගොල්ලෝ මේ devices ගන්නවා නම් පල්ලා description එකේ details දාලා තියෙන අනිවාර්යයෙන්ම කතා කරන්න. සුපිරිම ෆෝන් එකක්, පට්ටම ප්‍රයිස් එකක්, අනිවාර්යයෙන්ම සුපිරි.